අයිබෝන් පිළිගන්න සෙල්මෝ YouTube නාලිකාවට කලින් වීඩියෝවෙන් මම පෙන්වුවා ඔයාලට සෙල්මෝ පොස්ට් එකට ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. අද අපි බලමු කොහොමද ප්‍රොඩක්ට්ස් කැටගරිස් සහ සබ් කැටගරිස් වලට assign කරගන්නේ කියලා. ඕනම බිස්නස් ටයිප් එකකට මේන් ඉම්පෝටන්ට් දෙයක් තමයි කැටගරිස් සහ සබ් කැටගරිස් කියන්නේ. ඔයාලට පහසුවෙන් ප්‍රොඩක්ට්ස් හොයාගන්නත් බිලින් ප්‍රොසෙස් එක වේගවත් කරගන්නත් මේ කැටගරිස් සහ සබ් කැටගරිස් උදව් වෙනවා. මේ ප්‍රොසෙස් එකත් ඔයාලට පොස් ඇප් එක සයිට් එකෙන් සහ වෙබ් පෝර්ටල් එක එහෙම නැත්නම් බෑක් ඔෆිස් එක සයිට් එකෙන් කරගන්න පුළුවන්. මුලින්ම බලමු පොස් ඇප් එකෙන් කොහොමද කැටගරිස් සහ සබ් කැටගරිස් ඇඩ් කරගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ පොස් ඇප් එකේ මේන් මෙනු එක ටැප් කරන එක. දැන් මේ drop down මෙනු එකෙන් හොයාගන්න products page එක. ප්‍රොඩක්ට්ස් පේජ් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කැටගරිස් කියලා මෙනු එකක් තියෙනවා. ඔයා ඕල්රෙඩි කැටගරිස් හදලා තියෙනවා නම් ඒ කැටගරිස් මේ පේජ් එකේ බලා ගන්න පුළුවන්. අලුත් කැටගරි එකක් හදන්න ඔයා කරන්න ඕනේ මේ පේජ් එකේ right side එකේ තියෙන plus icon එක. එහෙම නැත්නම් add button එක click කරන එක. දැන් ඔයාලට පුළුවන් කැටගරි name එක add කරගන්න. ඉතින් ඔයා restaurant එකක් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ products starters, main course, beverage එහෙමත් නැත්නම් breakfast, lunch වගේ කැටගරිස් වලට assign කරගන්න. මම එන්ටර් කරනවා main course කියලා කැටගරි එකක්. දැන් ඔයාලට පුළුවන් sub category add කරගන්න. ඔයා එන්ටර් කරගත්ත කැටගරි එකට ගැළපෙන විදිහට sub categories උත් add කරගන්න. මම කැටගරි එක විදිහට main course කියලා use කරපු නිසා මට පුළුවන් chicken, vegan වගේ sub categories add කරගන්න. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ sub categories box එක tick කරගන්න එක. ඔයාලට සබ් කැටගරිස් අවශ්‍ය නැත්නම් මේ බොක්ස් එක ටික් නොකර ඊළඟ ස්ටෙප්ස් ටිකට යන්න පුළුවන්. දැන් පහළ තියෙන drop down menu එකට ගිහින් create sub category කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ සබ් කැටගරිස් ටික ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ මේවට අදාළ products ටික assign කරගන්න එක. back arrow එකේ ක්ලික් කරලා products assign page එකට යන්න. දැන් ඔයාලට අවශ්‍ය සබ් කැටගරි එක drop down menu එකෙන් select කරගන්න. ඔයාලට පුළුවන් assign products බටන් එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය products ටික දැන් assign කරගන්න. ඒ වගේම දැන් ඔයාලට පුළුවන් බලා ගන්න sales page එකට ගියාම අලුතෙන් හදපු කැටගරි එක සහ sub categories add වෙලා තියෙනවා. දැන් අපි බලමු back office web portal එකෙන් කොහොමද categories සහ sub categories set කරගන්නේ කියලා. කලින් වගේම ඔයාලට කරන්න තියෙන්නේ main menu එකට යන එක. දැන් products menu එක click කරන්න. ඊළඟට category page එකට යන්න. මෙතන process එකත් කලින් වගේමයි. add category button එක click කරලා ඔයාගේ category type එක select කරන්න. දැන් category name එක enter කරගන්න. ඔයා QR ordering වගේ feature එකක් use කරනවා නම් category එකට image එකක් හෝ color එකක් add කරගන්න පුළුවන්. මෙම ඇඩ් කරගත්තාම කස්ටමර්ට තමන්ට අවශ්‍ය ප්‍රොඩක්ට් එක ලේසියෙන් හොයාගන්න ඒක හෙල්ප් එකක් වෙනවා. ඉතින් ඔයා QR ordering වගේ ෆීචර් එකක් යූස් කරන්නේ නැත්නම් මේ ස්ටෙප් එක ස්කිප් කරලා ඇඩ් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා beverages කියන මේන් කැටගරි එක ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව අපි POS app එකෙන් ක්‍රියේට් කරගත්ත main course කැටගරි එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් සබ් කැටගරි එකක් ඇඩ් කරගන්න ඔයාලට ආයි කරන්න තියෙන්නේ ඇඩ් කැටගරි බටන් එක ක්ලික් කරලා කැටගරි ටයිප් එක විදිහට සබ් කැටගරි සිලෙක්ට් කරන එක. දැන් සබ් කැටගරි එකට අදාළ මේන් කැටගරි එක සිලෙක්ට් කරගන්න. දැන් සබ් කැටගරි නේම් එක එන්ටර් කරලා ඇඩ් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා අපි හදපු කැටගරි එක සහ සබ් කැටගරි එක ඇඩ් වෙලා තියෙනවා. දැන් ඔයාලට ප්‍රොඩක්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් වලට මේ කැටගරි සහ සබ් කැටගරි එක assign කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද bulk upload එකක් කරගන්නේ කියලා.